ඔන්න අදත් ගෙනාවා සුපිරිම ටෙක් වීඩියෝ එකක්. ඔයාලා හැමතිස්සෙම මුළු දවසම ගත කරන WhatsApp එක ගැන තමයි අද වීඩියෝ එක. මට කියන්නකෝ ඔයාලා WhatsApp යන්නේ ස්ටේටස් බලන්නයි, මෙසේජ් යවන්නයි නැත්නම් එක්කෝ chat එකකටයි ඒ වගේ විතරයිනේ. හැබැයි ඔයාලා දන්නවද මේ තුනට අමතරව ඊට වැඩි දේවල් කරන්න පුළුවන් ෆීචර්ස් 10ක් තියෙනවා කියලා WhatsApp එකේ. අපි අද මේ ෆීචර්ස් 10 ගැන තමයි කතා කරන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අන්තිම වෙනකම් බලන්න. මොකද ඔයා දන්නෝ කියලා හිතලා මේක ස්කිප් කරලා ගියොත් ඔයා නොදන්න එකක් හරි මේ ෆීචර්ස් 10 ඇතුලේ තියෙනවා. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, මුලින්ම අපි බලමු chat lock කියන ෆීචර් එක. ඒකට යන්න කලින් මට පොඩ්ඩක් කියන්න, කවුරු හරි වගේ ෆෝන් එක අරගෙන මට පොඩ්ඩක් WhatsApp එක බලන්න දෙන්න කියලා කිව්වොත් ඔයා එකපාරට ෆෝන් එක දෙනවද? ගොඩක් අය නම් ටිකක් හිතනවා. මොකද අපි හැමෝටම කියලා පුද්ගලික chats තියෙනවා. අන්න ඒකට තමයි WhatsApp එක මේ chat lock feature එක දීලා තියෙන්නේ. මේකෙන් ඔයාලට පුළුවන් කැමති chat එකකට fingerprint එක හෝ password එකක් හරි face lock එකකින් හරි ආරක්ෂා කරගන්න. දැන් මම screen එකේම පෙන්නන්නම්. ඔයාලත් මාත් එක්ක එකට කරගෙන යන්න. හරි, එහෙනම් මුලින්ම අපි මේ WhatsApp එකට යමු. WhatsApp එකට ගිහිල්ලා අපි chat එකට තෝරගන්න ඒ chat lock කරන්න ඕනේ chat එක මොකක්ද කියලා බලලා එතෙන්ට ගිහින් ටච් කරලා මේ වගේ උඩින් ගිහිල්ලා එතන ක්ලික් කරලා ඒක ඇතුළට යන් අපි බලමු. මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ විදිහට chat lock කියලා feature, ඒ කියන්නේ feature එකක් තියෙනවා. අපි ක්ලික් කරාම මේ විදිහට password එකක් දෙන්න තියෙනවා. ඔයාලට කැමති password එකක් දෙන්න. මම නම් ගත්තේ මගේ password එක phone screen එකේ. ඒ password එක දුන්නාට පස්සේ මේ විදිහට කොළ පාට වෙනවා. මේක තමයි ඔයාලට කරගන්න තියෙන්නේ. අපි බලමු මේ chat එක හරියටම lock වෙලාද නැද්ද කියලා. මම මෙතන ආයෙත් ඒ chat එක lock කරපු chat එක ළඟට ගියා. එතන ගිහලා මේ message එකට ගියා. බලන්න message එක ඇතුළට chat එක ඇතුළට යන්න බෑ. මේ විදිහට අපේ කලින් දීපු password එක ඉල්ලනවා. ආයෙ මම මේ විදිහට password එක දීලා ඔන්න මම දැන් ඇතුළට ගියා. ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ feature එක හදාගන්න. ඔයාටත් කවදා හරි මෙහෙම වෙලා තියෙනවද? ෆෝන් එකේ ෆොටෝ එක ලස්සනයි, ඒත් ඔය WhatsApp එකෙන් එක කාට හරි යවුවාම ඒකේ quality එක අඩු වෙලා. මමත් කලින් හිතුවේ මේක හදන්න බෑ කියලා. හැබැයි දැන් WhatsApp එකේ HD කියලා බටන් එකක් තියෙනවා. ෆොටෝ එක යවන්න කලින් ඒ HD බටන් එක ඔබලා HD quality එක තෝරන්න. එතකොට ෆොටෝ එකට ගොඩක් හොඳ quality එකකින් යවන්න පුළුවන්. මේ feature එක කලින් දැනගෙන හිටියද? කමෙන්ට් එකේ කියන්නකෝ. ඔන්න දැන් කියන්න යන්නේ මම හැමදාම පාවිච්චි කරන තවත් වටින feature එකක් ගැන. ඔයා කියන්නකෝ බලන්න කවදා හරි වැරදිලා මැසේජ් එකක් යවලා ඔයා ලැජ්ජාවට පත් වෙලා තියෙනවද? මට නම් අනන්තවත් එහෙම වෙලා තියෙනවා. ඉස්සර නම් මැසේජ් එක ඩිලීට් කරලා ආයෙත් ටයිප් කරන්න සිද්ධ වෙනවා. ඒත් දෙයනේ කියලා දැන් නම් ඒක හරිදරේ නැහැ. මැසේජ් එක ලොං ප්‍රෙස් කරලා එඩිට් කියන එක තෝරලා ඊට පස්සේ මං යවපු වැරදි වචනේ තියෙනවනේ. ඒක හදලා ආයෙත් සේව් කරන්න විතරයි තියෙන්නේ. මේ ෆීචර් එක අපි වැඩ කරනකොටත් යාළුවෝ එක්ක chat කරනකොටත් මාර විදිහට යූස්ෆුල් වෙනවා. පොඩ්ඩක් කියන්නකෝ ඔයාටත් නොදන්න නම්බර් වලින් WhatsApp call එනවද? මට නම් සමහර දවස්වල එක දිගට එනවා. සමහර calls ads, සමහර call scam call, තවත් සමහර ඒවා වැරදි numbers වලින්. ඒ නිසා WhatsApp එක අපිට දීලා තියෙනවා ගොඩක් වටින ෆීචර් එකක්. ඒ තමයි silence uncount callers කියන ෆීචර් එක. මේ ෆීචර් එක ඔන් කළාම contacts වල නැති numbers වලින් එන call ring වෙන්නේ නැතුව silent විතරක් වෙනවා. හැබැයි මේ call එක miss වෙන්නේ නැහැ. call history එකේ අපිට පෙන්නනවා. දැන් අපි මේ විදිහට මේක ඔන් කරගෙන ඉමු. මුලින්ම අපි මේ විදිහට WhatsApp එකට යන්න ඕනේ. ඊළඟට WhatsApp එකේ side එකේ තියෙනවා settings වලට යන තැන dot 3ක්. ඒක ඔබලා settings වලට යන්න ඕනේ. settings වලට ගිහිල්ලා මෙතනින් privacy කියලා තැනක් තියෙනවා. අපි privacy කියන තැනට ගියාට පස්සේ එතනින් calls කියලා තියෙන තැනක්. ඒ calls එක ක්ලික් කරලා මෙතන තියෙනවා මේ අලු පාටට වෙලා බටන් එකක්. ඒක අපි කොළ පාට කරගන්න ඕනේ. ඒ ටික් එක කොළ පාට කරගත්තට පස්සේ හරි මෙතනින් එහාට වැඩේ හරි. ඔන්න දැන් මම කියන්න ෆීචර් එක නම් ඔන්ලයින් ක්ලාස් කරන අයටයි වැඩ කරන අයටයි ගොඩක් වැදගත් වෙන ෆීචර් එකක්. කවදා හරි ඔයා වීඩියෝ කෝල් එකක් අතර ඉන්නකොට ෆෝන් එකේ තියෙන දෙයක් ඒ වීඩියෝ කෝල් එකේ ඉන්න යාළුවට ඔයාලට පෙන්වන්න ඕන වෙලා තියෙනව නේද? ඉස්සර නම් ඒකට වෙන වෙන ඇප් ඕන උනානේ. හැබැයි දැන් WhatsApp එකෙන්ම ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් කියලා දන්නවද? උදාහරණයක් විදිහට වෙබ්සයිට් එකක්, ෆොටෝ එකක් වගේ ડોකියුමන්ට් එකක්, එහෙම නැත්නම් ෆෝන් එකේ මොකක් හරි සෙටින් එකක් වුණත් මේ ක්‍රමයෙන් පෙන්වන්න පුළුවන්. දැන් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා.
අපි මුලින්ම වීඩියෝ කෝල් එකක් කරගෙන මෙන්න පල්ලෙහා තියෙන ඩොට් තුන ඔබාගෙන ඒ ඩොට් තුනෙන් එනවා ෂෙයා ස්ක්‍රීන් සෙන්ඩ් මැසේජ් කියලා ඒකේ ෂෙයා ස්ක්‍රීන් එක දුන්නා. ඊට පස්සේ එතනින් එහාට ඒකේ එන සෙටින්ග්ස් එක්ස්පෙක්ට් කරලා ඊට පස්සේ තියෙන්නේ අපිට එතනින් එහාට කන්ටිනියු ස්ක්‍රීන් ෂෙයා ප්‍රයිවට් කන්ටිනියු කියන එක කන්ටිනියු දීලා එතනින් එහාට මේකේ ස්ක්‍රීන් ෂෙයා එක ස්ටාර්ට් කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් හරි ස්ටාර්ට් කරගෙන අපිට අවශ්‍ය දේ ෂෙයා කරගෙන ස්ක්‍රීන් එකෙන් යන්න පුළුවන්. හරි. මට දැන් පොඩ්ඩක් කියන්නකෝ ඔයාගේ වැදගත් මැසේජ් එකක් හොයන්න chat එකේ උඩට පහළට ස්ක්‍රෝල් කර කර ඉඳලා තියෙනව නේද? මම නම් ගොඩක් වෙලාවට ඒ දේ කරලා තියෙනවා. ඒක නැති කරන්න තමයි මෙන්න මේ pin message feature එක ඇවිල්ලා තියෙන්නේ. මොකක් හරි අපේ වැදගත් මැසේජ් එකක් තියෙන එක ඒක long press කරලා pin කරාම මෙන්න මේ විදියට මැසේජ් එක chat එකේ උඩින්ම පෙන්නනවා. ආයි හොයන්න ඕනේ නෑ. මොකද මේක උඩින්ම පෙන්නනවනේ. මේක ගොඩක් වැදගත් වෙන්නේ ස්ටුඩන්ට්ස් ලටයි ඔෆිස් වල වැඩ කරන අයටයි. හරි යාළුවනේ දැන් මම කියන්න යන ෆීචර් එක නම් ප්‍රයිවසි ගැන හිතන හැමෝම දැනගන්න ඕන ෆීචර් එකක්. ඔයාට කවදා හරි මෙහෙම හිතලා තියෙනවද? මේ මැසේජ් එක ටික දවසකින් ඔටෝ ඩිලීට් වුණොත් හොඳයි කියලා. එහෙනම් WhatsApp එකේ තියෙනවා අතුරුදහන් වෙන මැසේජ්. ඒ කියන්නේ disappearing messages කියන මේ ෆීචර් එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ ෆීචර් එක ඔන් කළාම ඔයා තෝරපු කාලයකට පස්සේ මේ මැසේජ් එක ස්වයංක්‍රීයව ඒ කියන්නේ ඔටෝමැටිකලි මැකිලා යනවා. හැබැයි මතක තියාගන්න මේක ප්‍රයිවසි එකට උදව් වුණත් අනිත් කෙනා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගත්තොත් මේක නවත්තන්න බෑ. ඒක නිසා මම මේ පෙන්නන විදියට මේ ෆීචර් එක හදාගන්න. ඒ නිසා ඔයාගේ පුද්ගලික තොරතුරු යවනකොට තවමත් හොඳට සැලකිලිමත් වෙන්න. හරි. දැන් බලමු අපි තුන්වෙනි ෆීචර් එක මොකක්ද කියලා. මට පොඩ්ඩක් කියන්න ඔයාලා කවදා හරි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි කෙනෙක්ට යවලා මේක එකපාරක් බලලා එතනින් එහාට බලන්න බැරි නම් හොඳයි කියලා හිතලා තියෙනව නේද? එහෙනම් මේ ෆීචර් එක ඔයාට වැදගත්. මේක තමයි views once. මේකෙන් ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි යවනකොට ඒක බලන්න කෙනාට ඒක එකපාරයි විතරයි බලන්න පුළුවන්. බැලුවට පස්සේ ඒ මීඩියා එක සාමාන්‍ය විදිහට ආයෙත් ඕපන් කරන්න බෑ. දැන් අපි මේ ස්ක්‍රීන් එකෙන් බලමු කොහොමද කරන්න කියලා. දැන් ඔයාලා අපි මුලින්ම WhatsApp එකට යමු. WhatsApp එකට ගිහිල්ලා WhatsApp එකේ අපි chat එක යවන කෙනාගේ chat එකට ගිහිල්ලා මෙතනදී අපි ෆොටෝ එකක් select කරගන්න ඕනේ මොකක්ද යවන්නේ කියලා. ඒ select කරගන්නකොට එතනදී ඔයාලට පෙන්නනවා views 1 එක. අපි එකපාරක් ඔබලා media set to view once කියන එක තමයි අපි කරලා send කරන්න ඕනේ. send කරාම ඒ කෙනාට මේක එකපාරයි බලා ගන්න පුළුවන්. බලන්නකෝ මෙතන මේ තියෙන එකේ සලකුණ තමයි view once කියන්නේ. ඒක select කරලා send කළාම තමයි ලබන කෙනාට මේ ෆොටෝ එක එකපාරක් විතර බලන්න පුළුවන් වෙන්නේ. හැබැයි පොඩි දෙයක් මතක තියාගන්න view once කියන්නේ 100%ක්ම ආරක්ෂිත ක්‍රමයක් කියලා හිතන්න එපා. ඊටාම පුද්ගලික දේවල් යවනකොට තාමත් කල්පනාවෙන් කටයුතු කරන්න. හරි. දැන් අපි යන්න හදන්නේ දෙවෙනි ෆීචර් එකට. ඔයාගේ ෆෝන් එක හදිසියෙම හරි නැති වුණොත් එහෙම නැත්නම් ෆෝන් එක රීසෙට් කරන්න වුණොත් ඔයාගේ WhatsApp එකේ chats ටික නැති වෙනව නේද? ඒ ගැන හිතද්දි ටිකක් බයයි නේද? ඒ නිසාම තමයි chat backup කියන එක වැදගත් වෙන්නේ. backup එක හරියට set කරලා තිබුණොත් ෆෝන් එක මාරු කරන වෙලාවක හරි WhatsApp එක ආයි setup කරන වෙලාවක හරි ඔයාගේ backup එකෙන් chats ටික restore කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේක ඔයාගේ ෆෝන් එකේ කොහෙද තියෙන්නේ කියලා. අපි මුලින්ම මේ විදියට WhatsApp එකට ගිහිල්ලා එතනින් මේ සයිඩ් එකේ තියෙනෝනේ ඩොට් තුන ඔබලා settings වලට යන්න. එතනින් chats වලට ගිහිල්ලා chats වලින් පල්ලෙහාට ගියාම තියෙනවා chat backup කියලා එකක්. ඒ chat backup කියන එක ටච් කරලා ඊට පස්සේ මෙතනින් කොළ පාට පෙන්නනවා backup කරලා නැත්නම් backup කියලා. ඒක backup එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා මේ විදියට අපේ backup එක back in කරන්න. එහෙනම් මේ විදියට ඔයාලත් ඔයාලගේ chat එක backup කරලා ඔයාලගේ chats ටික ආරක්ෂා කරගන්න. එහෙනම් ඔයාගේ WhatsApp එකත් මේ විදිහටම backup කරගන්න. හරි යාළුවනේ. දැන් තමයි අපේ අවසාන feature එක. මේක නම් මම ඇත්තටම හැමෝටම recommend කරන feature එකක්. මට කියන්නකෝ ඔයාගේ WhatsApp account එකට වෙනම pin එකක් දාලා තියෙනවද? ගොඩක් දෙනෙක් කියන්නේ නැහැ කියලා තමයි. මොකද WhatsApp එකේ 2 step verification කියලා feature එකක් තියෙනවා කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ.
හරි දැන් අපි බලමු මේක කොහොමද සෙටප් කරගන්නේ කියලා. අපි මුලින්ම WhatsApp එකට යන් WhatsApp එකට ගිහිල්ලා මේ මෙතන සයිඩ් එකේ ඩොට් තුන ක්ලික් කරලා එතනින් settings වලට යන්. settings වලට ගියාට පස්සේ settings වලින් පහළට යනකොට account කියලා තැනක් තියෙනවා. එතෙන්ට ක්ලික් කරන්න. එතෙන්ට ක්ලික් කරාම මේ විදිහට two step verification කියලා තැනක් හම්බ වෙනවා. මෙන්න මේක ක්ලික් කරගෙන එතනදී අපිට ස්ක්‍රීන් එකේ පෙන්නනවා මෙන්න මේ විදිහට තැනක්. අපි මෙතන යටින් තියෙනවා turn on කියලා කොළ පාටට බටන් එක. අපි ඒක ටච් කරලා එතනින් තියෙනවා password එකක් අපි දෙන්න ඕනේ. අපිට මේකට numbers 6ක password එකක් දෙන්න පුළුවන්. ඔයාලට මතක තියාගන්න පුළුවන් numbers 6ක් දෙන්න. මේක දෙපාරක් දෙන්න. දෙපාරක් මේක numbers ටික දුන්නාට පස්සේ එනවා save කියලා කොළ පාටට. ඒක අපි ක්ලික් කරාට පස්සේ apply වෙනවා අපේ password එක. දැන් ඔයාලට පුළුවන් මෙතනින් email address එකත් verify කරගන්න. ඔයාලගේ තියෙන email address එකක් මෙතන verify කරලා ඉතින් එහාට ඔයාලට පුළුවන් මේ විදිහට two step verification එක active කරගන්න. හරි යාළුවනේ. එහෙනම් අද අපි WhatsApp එකේ secret features 10ක්ම බලලා ඉවරයි. මේ වගේ phone tricks, WhatsApp tips, technology සහ online security ගැන සරලව සිංහලෙන් දැනගන්න කැමති නම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් on කරලා තියාගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් ලැබුණා නම් ඔයාගේ යාළුවෙක්ටත් මේක share කරන්න. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්න. අලුත් technology වීඩියෝ එකකින් ඉක්මනින්ම ආයෙත් හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. ජය වේවා.